ඔයා කැමතිද සරල ක්‍රම දෙකක් ඔස්සේ ඔයා Facebook එකේ බලපු ඕනම වීඩියෝ එකක් කොච්චර කාලයක් ගිහිල්ලා වුණත් නැවත බලන්න ඕන කියලා හිතුනොත් මේ වීඩියෝ එක හොයාගන්නේ කොහොමද කියලා දැනගන්න. ඉතින් එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ දැම්ම channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා වීඩියෝ එකේ ඉතුරු කොටස බලන්න එකතු වෙන්න. එහෙනම් අපි දැන් බලමු පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාගේ Facebook app එක open කරගෙන මෙන්න මෙතන තියෙන ඔයාගේ profile icon එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පාතින් තියෙනවා setting and privacy කියලා option එක. මේක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඔයාගේ Facebook app එකේ තියෙන setting එක. මේක touch කරලා open කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ එන screen එක පල්ලෙහාට drag කරලා මෙන්න මෙතන තියෙන activity log කියන tab එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් tab කිහිපයක් තියෙනවා public post, public tag, live videos කියලා කොටස් කිහිපයක්. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේක වම් අත පැත්තට swipe කරන්න ඔයාට මෙන්න මේ විදිහට videos watch කියන tab එක එනකම්. ඉතින් මේ විදිහට tab එක ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ videos watch කියන tab එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයා මේ වෙනකල් Facebook එකේ බලපු වීඩියෝ හැම එකක්ම වගේ මෙතනින් ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. මෙතන විශේෂත්වය තමයි ඔයාට බලපු date එක පවා මෙතනින් ඔයාට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ watch history අවශ්‍ය නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් clear video watch history කියන තැන ගිහිල්ලා මෙන්න මෙතනින් clear කරගන්න එක. දෙවෙනි ක්‍රමයට යන කලින් මම ඔයාලට ආයෙත් ආදරේ මතක් කරන්නම් channel එක තාම ඔයා subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් comment එකකුත් එකතු කරන්න. වීඩියෝ හොයාගන්න තියෙන දෙවෙනි ක්‍රමය තමයි ඔයා නැවතත් ඔයාගේ Facebook app එක open කරගෙන මෙන්න මෙතන උඩ තියෙන video icon එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාට මෙතනින් පෙන්නනවා search icon එක. මේක touch කරලා open කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් reels that you have watched කියලා option එකක් තියෙනවා. මෙතන ඉස්සරහා තියෙනවා නිල් පාටින් see all කියලා link එකක්. මේක touch කරලා open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා Facebook එකේ බලපු videos ටික මෙන්න මෙතන පිළිවෙලට පැහැදිලිව තියෙනවා. ඉතින් මේ ක්‍රමය තමයි ඔයාලට Facebook එකේ බලපු වීඩියෝ එකක් හොයාගන්න තියෙන දෙවෙනි ක්‍රමය. ඉතින් මෙන්න මේ ක්‍රම දෙක තමයි ඔයාලට Facebook එකේ බලපු වීඩියෝ එකක් නැවත හොයාගන්න තියෙන ක්‍රම දෙක. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න.